කවුද? අදත් මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් good morning හැමෝටම. ඔන්න දැන් ට්‍රිප් එක යන්න මම ගෙදර ඉඳලා පාරට ආවා. ඉතින් බස් එක 5:00ට විතර තමයි පිටත් වෙලා තියෙන්නේ. බස් එක කිව්වට බස් 6ක් ආවා. ඉතින් 10 වසර සෙක්ෂන් එකේ ට්‍රිප් එක තමයි මම මේ යන්න පිටත් වෙන්නේ. ඉතින් ඔන්න මගේ බස් එක එනවා. මම දෙවෙනි බස් එකේ තමයි යන්නේ. මේ ට්‍රිප් එකෙන් නුවර තමයි යන්නේ. ඉතින් අපි මුලින්ම අත්තනගල්ල පන්සලේ නැවතිලා පන්සලේ දේවල් බලලා වඳින ඒවත් කරලා ඊට පස්සේ උදේ ආහාරය අත්තනගල්ල පන්සලේදී තමයි අරගත්තේ. ඉතින් බලන්නකෝ හරිම ලස්සනයි මේ පන්සල. හරිම පිරිසිදුවට තිබුණා. හිතට හරිම සැනසීමක් දැනෙනවා මේ පරිසරයට. අපිත් ඉතින් ඉස්කෝලේ යන කාලේ මෙහෙමනේ බස් එකේ කොච්චර සීට් තිබුණත් හැමෝම යන්නේ හිටගෙන. ඔන්න ඊළඟට අපි යන්නේ සඳගිරිසෑය වඳින්න. ඉතින් මම පළවෙනි පාරට තමයි මේ සඳගිරිසෑය වන්දනා කරන්න යන්නේ. මමත් කලින් ගිහින් නෑ. මම මේ ට්‍රිප් එකේ ඉන්න ප්‍රධානම හේතුවක් තමයි මම ගියේ නැති තැන් දෙකක් තිබුණා. ඉතින් ඒ එක ස්ථානයක් තමයි මෙතන. ඔයාලා නම් ඇවිල්ලත් ඇති. ඔන්න අපේ බස් එක තමයි අන්තිමට ආවේ. ඔයාලට අර ඈතින් පෙරුණේ අපේ ඉතිරි බස් 5. ඉතින් ඔන්න අපි පන්සල ගාවට ආවා. මේ පන්සලට පොඩි පඩිපෙළකින් තමයි යන්න තිබුණේ. හරිම නිදහස් පරිසරයක්, නිස්කලංක පරිසරයක්, ඒ වගේම හරිම පිරිසිදු පරිසරයක් තමයි මේ පන්සලෙත් තිබුණේ. ඉතින් මට ගොඩක් සතුටුයි මේ ස්ථානයට එන්න ලැබුණ එකට. මම මේ අවුරුද්ද පටන් ගන්නකොටම විශ් කරපු දෙයක් තමයි මට මේ වගේ තැන්වලට යන්න ලැබෙන්න කියලා. ඉතින් ඒ හිතපු විදිහටම මම හිතපු තැනකට එන්න පුළුවන් වුණා. ඉතින් මම ඔයාලගේ මේ අවුරුද්දේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඊළඟට මම කොහෙද යන්නේ කියලා බලමු. ඔන්න ඉතින් අපි දැන් සඳගිරිසෑයෙන් පිටත් වෙන්නයි හදන්නේ. ඉතින් ඊළඟට අපි යන්නේ දළදා මාලිගාවට. ඉතින් අපි යමු දළදා මාලිගාව වඳින්න. මේ වෙලාවේ 11:00ට 12ට විතර කිට්ටුයි. ඉතින් මේ ගොඩක් නුවරට රස්නේ වෙලාව නෙමෙයි. ඉතින් මේ ළමයි සිරප්පු ගලවලා තමයි බස් එකේ යන්නේ. එතකොට ළමයින්ගේ කකුල් පිච්චෙනවා කියලා කිව්වා. මේ මෙහි අවුව වැඩි නිසා එතන ගිහිලා සපත්තු ගලවන්න කරදර නිසා මෙහෙම තමයි ගියේ. ටිකක් දුරක් යනකොට කට්ටිය දුව දුවත් ගියා. ඉතින් මම අන්තිමට
ට්‍රේනින් ඉවර වෙලා නුවරින් ආවට පස්සෙම මේ 2019 එතකොට 2019න් පස්සේ අද තමයි මම මාලිගාවට යන්නේ. කොරෝනා වලින් පස්සේ ඒ අවුරුදු ටික ගියාට පස්සේ වැඩත් එක්ක මට නුවර යන්න හම්බුනේ නැහැ. ඉතින් අපි නුවර ඉගෙන ගන්න කාලේ නම් විතරම් වගේ දළදා මාලිගාව වඳින්න යනවා නිවාඩු දවස්වලට. ඉතින් ආවට පස්සෙම මට නුවර වඳින්න යන්න බැරි වුණා. ඉතින් මේ ට්‍රිප් එකට එකතු වුණ නිසා මට දළදා වහන්සේ නැවත වන්දනා කරගන්න අවස්ථාව හම්බ වුණා. ගොඩක් අපේ ඉස්කෝලේ යන ට්‍රිප් යන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මම දුර නිසා මට ඒ ඉස්කෝලේට ඒ කියන්නේ පාන්දර 4 ගානට විතර පිටත් වෙනකොට එහෙට යන්න බෑ. බස් නැහැ. ඉතින් ඒ නිසා මේ ට්‍රිප් එක අපේ ගෙවල් පාරෙන් කියන්නේ නුවර යනකොට අපේ ගෙවල් පාරෙන් යන නිසා මට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි මම නුවර කොහොම හරි මේ අවුරුද්ද යනවා කියලා හිතා හිටියේ. ඉතින් ඒ හැමදේම කොහොම හරි ඉටු වෙනවා මේ අවුරුද්දේ මම හිතපු දේවල්. ඉතින් ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් මාලිගාවෙන් දැන් එළියට යන්න තමයි අපි හදන්නේ. ඊට පස්සේ කොහෙද යන්නේ කියලා බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා මගේ channel එකට තාම අලුත් නම් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. subscribe කරලා තියාගන්න. ඔන්න ඉතින් ඇවිල්ලා තියෙන අය දන්නවා ඇති. ඒ වගේම මෙතන ඉගෙන ගන්න අයත් දන්නවා ඇති. දැන් ඇවිල්ලා තියෙන්නේ පේරාදෙණිය කැම්පස් එකට. ඉතින් අපි දැන් යන්නේ පේරාදෙණියේ තියෙන පුදුම හත ගැන විස්තර ටික දැනගන්නයි. ඒ වගේම අපි දැන් ඉන්නේ මේ පුදුම හතෙන් එකක් උඩ. මෙන්න මේ පාලම. ඉතින් අපි මේ පාලම උඩ ඉඳගෙන මේ කැම්පස් එකේ තියෙන ඒ පුදුම හත ගැන විස්තර දැනගෙන ඒවා බලන්නත් ගියා. ඉතින් ඊට පස්සේ අපි කොහෙද යන්නේ කියලා බලන්න වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තියෙන අපිට තියෙන සාමාන්‍ය වේගයෙන් දුවන කෙනෙකුට ඒකේ දුවට ඒ වේගය අඩු වෙනවා. ඒක අර්ධනය. මෙතනදී මේ පැහැදිලි කිරීම කරන්නේ මේ වගේම අපේ ඉස්කෝලේ ශිෂ්‍යයෝ විදිහට ඉගෙනගෙන එතනින් හොඳට A level පාස් වෙලා මේ කැම්පස් එකට ආපු ආදි ශිෂ්‍යයෝ තමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කැම්පස් එක ගැන අපි විස්තර අහගෙන ඊට පස්සේ කැම්පස් එකේ විශේෂ තැන් ටික බලන්න ගියා. ඔයාලා දන්නවා නම් පේරාදෙණියේ පුදුම හත මොනවද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. අපි ඉස්කෝලේ යන කාලේ ඉක්මනට ලොකු වෙන්න ආස වෙනව නේද? හැබැයි ලොකු වුණාට පස්සේ අපිට හිතෙනවා ආයේ ඉස්කෝලේ යන්න තිබුණා නම් කියලා. ඉතින් මේගොල්ලෝ යනකොට මටත් ඒ ටිකම හිතුණා. ඔන්න දැන් අපි ආවේ පේරාදෙණිය කැම්පස් එකේ වල. එහෙම නැත්නම් අර එලිමහන් රංගපීඨයක් තියෙන ඒක බලන්න. ඉතින් එතන ඉඳලා මේ අපේ මේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෝ, ඒ කියන්නේ ඉස්කෝලෙන් ඉගෙනගෙන දැන් කැම්පස් එක ඇතුලේ ඉගෙන ගන්න ළමයි මේ අපේ ළමයින්ට මේකේ තියෙන දේවල් ගැන පැහැදිලි කරනවා වගේම ඉගෙන ගන්න දේ තියෙන වැදගත්කම ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා.
ඉතින් මෙතන කට්ටිය හරි විනෝදෙන් හිටියා. ඒ වගේම මම හිතනවා මේගොල්ලන්ට හොඳ මොටිවේෂන් එකක් වෙන්න ඇති. එයාලටත් තව හොඳට ඉගෙන ගන්න. ඉතින් ඊට පස්සේ අපි ආවා මල් වත්ත බලන්න. මල් වත්ත නම් දැන් ඉස්සර වගේම මල් තිබුණේ නැහැ ළමයි. ඉතින් අපි මේක වටේ ඇවිද්දා ළමයිනුත් හරි විනෝදෙන් මෙහි ඇවිද්දා ෆොටෝස් ගැහුවා. ඉතින් ඒව කරලා ගොඩක් වෙලා අපි මල් වත්තට වෙලා හිටියා. ඊට පස්සේ මම කොහෙද යන්නේ කියලා බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ළමයින්ට මෙතනදී පුදුම නිදහසක් තිබුණේ. යාළ හැමතැනම හිටියා. ඒ වගේම වෙන ඉස්කෝලවලිනුත් ඇවිල්ලා ළමයි ගොඩක් හිටියා. අර මුස්ලිම් ඉස්කෝලේක ළමයි හැමතැනම ඇවිද හරි සතුටින් මේ වෙලාවේ ගත කළා. ඉතින් අපිට අයිස්ක්‍රීම් එකක් හම්බුණා මේ වෙලාවේ. ඉතින් උදේ ඉඳන්ම ටීචර්ස්ලා කිය හිටියා අයිස්ක්‍රීම් එකක් ගන්න ඕනේ කියලා. ඔන්න ඉතින් මේ වෙලාවේ අයිස්ක්‍රීම් එකක් හම්බුණා. ඉතින් ඒකත් කාලා අපි පොඩ්ඩක් ඇවිද්දා. ඒ වගේම ළමයි ෆොටෝස් ගහනවා ෆෝන් ඉල්ලගෙන ඒවා ෆොටෝස් ගහනවා බලා හිටියා. ඉතින් ඒ වගේ දේවල් ළමයින්ගේ ෆොටෝස් උත් අරන් දුන්නා. ඉතින් ඊට පස්සේ අපි මෙතනින් පිටත් වුණා. ඊළඟට කොහෙද යන්නේ කියලා බලාගෙන ඉන්න. ඔයාලා දැනටමත් දන්නවා මම කොහෙටද මේ යන්නේ කියලා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ඇති ගොඩක් කට්ටිය වගේම ටීවී එකේ දැකලා ඇති. මේ තමයි නෙල්ලිගල විහාරය. ඉතින් අපි නෙල්ලිගල විහාරයට තමයි අන්තිමට ආවේ. ඉතින් අපිට තව ගොඩක් තැන් බලන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් හවස් වරුව මේ පන්සලට වෙලා අපි හිටියා. ඉතින් මෙතෙන්දිත් ළමයි හරිම නිදහසේ කාලය ගත කරා. ඒ වගේම හරිම ලස්සන පරිසරයක් වගේම හරිම සුවඳවත්. ඒ කියන්නේ පන්සලකට යනකොට දැනෙන හැඟීම අර ගොඩක්ම දැනුණු තැනක්. එන පාරත් හරිම ලස්සනයි. මෙතනින් එනකොටම පිච්ච මල් සුවඳක් තමයි එන්නේ. ඉතින් මේ මෙතන තියෙන මේ පිච්ච පඳුරෙන් දෙන්නේ නැති ඒ වගේම ඇතුලේ කියලා තිබුණ ගොඩක් වෙලාවට පිච්ච මල්ම තමයි. ඉතින් ඒ නිසා හරි සුවඳයි මුළු පන්සලම. ඉතින් දිව්‍ය ලෝකයකට ගියා වගේ තමයි මේ පන්සලට ආවහම දැනුනේ. ඒ වගේම අර හවස් කාලය නිසා අවුවේ රස්නෙත් නැහැ. ඒ වගේම හරිම සිසිලස පරිසරයක් තිබුණේ. ඉතින් අපි ගොඩක් සතුටින් මේ වෙලාවේ හිටියා. ඉතින් මම මේ ආවේ 10 වසරේ ළමයි එක්ක ආපු ට්‍රිප් එක. ඉතින් 10 වසරේ පන්ති 8ක් තියෙනවා අපේ ඉස්කෝලේ. ඉතින් ඒ නිසා බස් 6ක තමයි ආවේ. දැන් ඉතින් මේ චාරිකාවේ අවසානයේ තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි ගෙදර එන්න තමයි සූදානම් වුණේ. ඉතින් මේ බස් ටිකම ආයි ඊළඟ දවසේ 9 වසරේ ට්‍රිප් එක එන්න ඕන නිසා අපි එහෙමම ගෙදර එන්න පිටත් වුණා. ගොඩක් වෙලා තිබුණේ නැති නිසා එන්නත් පැය 4ක් 5ක් විතර යනමනේ. ඉතින් ඒ නිසා අපි මෙහෙම පිටත් වුණා. පේනවනේ ඉතින් ළමයි ටික එනකන් බස් ටික පාක් කරලා තියෙනවා. ලස්සනට ලයිට් උත් දාලා ළමයි ආසයින් ඉතින් මේවට. ඉතින් අදට මගේ vlog එක අවසන් කරන්න තමයි හදන්නේ. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා මගේ channel එක අනිවාර්යෙන්ම subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. සුබ දවසක්.